මොකද හිතෙන්නේ? වැඩ ගොඩක් යනවා. ඊහවස අපි ලයිව් එකකුත් ඔන්න දාලා තියෙනවා පේජ් එකේ. දැන් ලැහැස්ති ඇසළ පොයට විවෘත වෙන අපේ විහාර මන්දිරේ වැඩ ගොඩක් යනවා. දොරවල් හයි කරනවා, ගල්ලෑලි එලනවා, තින්ත ගානවා, චිත්‍ර අඳිනවා, ඔක්කොම වෙනවා. ඒ අතර දැන් මේ වීඩියෝ එකෙන් ලැහැස්ති අපේ විහාර මන්දිරේ චිත්‍ර ඇඳීම අවසාන අදියරට කොහොමද දැන් ළඟා වෙලා තියෙන්නේ? තිලින මල්ලි කොහොමද චිත්‍ර ඇඳීම කරලා තියෙන්නේ කියලා බලමු. යා විහාරෙකට ගිහින්. මේ විහාර මන්දිරය. අතුරට ඇවිල්ලා බලුවම ඔන්න දැන් හතර වටේ චිත්‍ර හැම පැත්තෙම ඇඳලා අවසාන අදියරට ඇවිල්ලා තියෙනවා. දැනට චිත්‍ර ඇඳීමේ කටයුත්ත ලස්සනට මෙන්න මේ මට්ටමට කියන 98ක් විතර දැන් වැඩ අවසන් වෙලා තියෙනවා. සිවිලි මේ කොටස් වලත් ඇඳලා ඉවරයි. හයි කරන්න තියෙන්නේ. තිලින අයියා දමුත් අන්න වැඩ. අතන චිත්‍ර අඳිනවා ඔයාලට පේනවා. මේ තමයි ඇතුල් වෙන දොරටුව දෙපස චිත්‍ර ඇඳීමේ කටයුත්ත තිලින අයියා කරගෙන යන විදිහ. තිලින දැන් අද දවස කවද්ද? 21යි. එතකොට අපි ඇසළ පොයේ තියෙන්නේ ජූලි 10. එතකොට තව අපිට හරියටම තියෙන්නේ දවස් 19කින් විවෘත වෙනවා. ඒ කියන්නේ 19 වෙනිදා බෑ. තව හරියටම දවස් 18යි. දවස් 18න් අපිට ඉවර කරන්න පුළුවන්ද? පුළුවන්. ප්‍රශ්නයක් නැහැ නේ. එතකොට ඔන්න තිලින මල්ලි රෙඩි. ලස්සනට ඔන්න චිත්‍ර ඇඳීම් කටයුතු ටික අපි ඉවර කරගෙන යනවා. ඉතින් හැමෝම දන්නවා මේ තමයි අපේ තිලින අයියා. තිලින අයියට වයස කීයද? 27යි. 7යි. තිලින අයියා එතකොට තිලින කරුණා තිලක. එතකොට තිල්නගේ ගෙවල් හුන්නස් කිරියේ පිටිගොඩ කියන ගම්මානේ හරි ලස්සන ගමක්. නමුත් ටිකක් දැන් දුෂ්කරයිනේ. දුෂ්කරයි නමුත් ලස්සන පැත්තක්. ඉතින් පිටිගොඩ කියන්නේ ඓතිහාසික ගමක්. ඒ ඓතිහාසික ගමේ ඉන්න තිලින මල්ලි තමයි. ජය වයිට් එක දාලා වටේ මල්ලන්නේ. මෙන්න මේ සම්පූර්ණ අපේ විහාර මන්දිරේ චිත්‍ර ඇඳීමේ කටයුත්ත සම්පූර්ණයෙන්ම කරේ තිලින අයියා විසින්. එතකොට තිලින අයියා සැබෑම දක්ෂයෙක්, අපේ තරුණයෙක්, අපේ වයසේ ඉන්න. ඉතින් මේ වගේ තරුණයෝ තමයි මම කියන්නේ චිත්‍ර අඳින්න පුළුවන් අය ගොඩක් ඉන්නවා. හැබැයි චිත්‍ර අඳිද්දී සාධාරණ මිල, මානුෂීය තත්වය, ඒ වගේම ක්වොලිටිය වැඩ කරන තැනට කිසිම කරදරයක් නැතුව තමන්ගේ වැඩේ නිකන් අතක ගායින් නැතුව ඊටාම ස්පීඩ් විදිහට හරිම ක්වොලිටියට මං හිතන්නේ චිත්‍ර ශිල්පියෙකුගෙන් සමාජයේ බලාපොරොත්තු වෙන හැම තත්වයකින්ම අනුන වෙච්ච සැබෑම ශිල්පියෙක් තමයි තිලින මල්ලි. ඉතින් ඇසළ පොයට මුළු ලංකාවම දකිනවා ටීවී දෙරණ සජීවී විකාශයෙන් අපේ සඳගිරි සෑයේ විහාරයේ විවෘත වෙනකොට මේ චිත්‍ර දකිනවා. අනාගතයේ තිලින ලක්ෂ ගාණක් සදහවතුන් අපේ සඳගිරි සෑය වඳින්න දෙනවා. දැන් මෙතන ශිල්පියෙක් හැටියට ඔයාට දැන් මේ විහාර මන්දිරයේ සම්පූර්ණ චිත්‍ර ඇඳලා අවසන් වීගෙන එනකොට මේවා දිහා ආපහු බලනකොට මොකක්ද හිතෙන්නේ? සතුටුයි. මොකද හිතෙන්නේ? නිකන් සතුටුයි කියලා එක වචනකින් ගහලා බෑනේ. මොකද හිතෙන්නේ? හරි සතුටුයි ඉතින් හරි වචන නැහැ. හැම දෙයක්ම කැටි කරලා කියන්න තියෙන එකම වචනේ හරිම සතුටුයි කියන එක. මට තේරෙනවා කොච්චර සතුටක්ද කියලා. Tamanගේ අත් දෙකෙන් ශිල්පියෙකුණත් මොදලට ඒ කටයුත්ත කරත් අසනීප වෙලා ඉද්දි ඊට පස්සේ මේ ගොඩක් සීතලයි වැස්ස අරේ මේ දරාගෙන උදේ පාන්දර නැගිටලා රෑ වෙනකම් වැඩ කරලා අත් රිදෙනවා ඇති, කොන්ද රිදෙනවා ඇති, කකුල් රිදෙනවා ඇති, ඒ හැම වේදනාවක්ම දරාගෙන ශිල්පියෙක් හැටියට Tamanගේ නිර්මාණය අපි බලාපොරොත්තු වෙන විදිහට 100%ක් සාර්ථකව මේ කටයුත්ත ඉවර කරලා දෙන්න උපරිම කැපවීමෙන් තිලින මේ වැඩේ ඉවර කරා. ඉතින් චිත්‍ර ටික මම පෙන්නන්නම්. තව දවස් සති 3ක් යන්න කලින් සඳගිරිසෑ විහාරයේ ලෝකවාසී ජනතාවට විවෘත වෙනවා. එතකොට අනාගතයේ තියෙන ලක්ෂ සංඛ්‍යාත සදහවතුන් මෙතෙන් ඇවිල්ලා දැකලා මේ විහාරයට ඇතුල් වෙන කිසිම කෙනෙක් මේ චිත්‍ර දැක්කම හිතේ වෛරයක්, ද්වේෂයක්, ක්ලේශ සිතුවිල්ලක් හිතේ ඇති වෙන්නේ නැහැ. හැමෝගෙම හදවත් තුළ මෛත්‍රිය, දයාව, කරුණාව, ශ්‍රද්ධාව, සාන්ත බව තමයි හදවත්වල ඇති වෙන්නේ. මේ විහාරයට ඇතුල් වෙන හැමෝම Tamanගේ අත් දෙක එකතු කරලා බුදු ගුණ සිහි කරලා උතුම් අරිහතුන් වහන්සේලාගේ ගුණ සිහි කරලා වන්දනාමාන කරා. ඉතින් ඒ මොහොතක් පාසා වසර 100,000 ගණනාවක් මේ විහාර මන්දිරේ බුදු ගුණ සිහි කරමින්, සංඝ ගුණ සිහි කරමින් සදහවතුන් වන්දනා කරා. ඉතින් මේ මොහොතක් පාසා අපේ තිලින මල්ලිට ඒ ආනිසංස ලැබේවි. ඉතින් ඒ විතරක් නෙවෙයි තිලින මල්ලිගේ මේ ආත්මේ ගමන, මේ ආත්මේ ඉලක්කය ශිල්පියෙක් හැටියට බලාපොරොත්තු වන මට්ටම නැත්තම් ලංකාවේ චිත්‍ර ශිල්පීන් 10 ගාණක් ඉන්නවා. ඒ අතර සැබෑම දක්ෂයෙක්, හිත හොඳ කොල්ලෙක් හැටියට තිලින මල්ලි
ලෝකවාසීන් අතරට නැත්නම් ලංකාවේ ඉන්න දක්ෂතම ශිල්පියා බවට පත් කිරීම අපිට කරන්න බෑ. ඒක ඔහුගේ හැකියාව. ඒක විවාදයක් නැහැ. හරිම ලස්සනට වැඩේ කරනවා සැබෑම දක්ෂයෙක්. ඉතින් මේ දක්ෂයාව සමාජයට හඳුන්වා දෙන එක, සමාජය අතරට ගෙනියන එක භික්ෂුන් වහන්සේ නමක් හැටියට සුදුසාට සමාජයේ සුදුසු තැන ලබා දීම වෙනුවෙන් අපි කවදත් පෙනී ඉන්නවා. ඉතින් තිලින මල්ලිගේ Facebook page එක මේ වීඩියෝ එකේ caption එකේ mention කරලා තියෙනවා. පුළුවන් හැමෝම තිලින මල්ලිගේ page එක follow කරන්න. follow කරලා තිලිනගේ අනාගත නිර්මාණ බලන්න. post share කරන්න. තිලින මල්ලිට review එකක් දෙන්න ඔහුගේ page එකට. අපි තිලිනගේ ඉදිරි අනාගත කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ videos දෙකල දැන් පන්සල් වලින් calls එනවද? ගොඩකින් කෝල්ස් එනවා. සෑහෙන පන්සල් ගොඩකින් කෝල්ස් ඇවිල්ලා. හැබැයි තිල්ලට මේක ඉවර කරලා අපේ ලෙන් විහාරේ වැඩෙත් තියෙනවා. ලෙන් විහාරේ වටාඩි 600ක ලෙන් විහාරේ. ඒක වෙනම කතාවක්. ඒක අපි පස්සේ ගේන්නම්. එතකොට තිල්ල මල්ලිගේ නිර්මාණ ටික කොහොමද තියෙන්නේ කියලා අපි දැන් බලමු. මේ තමයි අපේ බුදු පිළිම වහන්සේ වැඩ ඉන්න කොටසේ පිළිම වහන්සේගේ දකුණු පස දේව මණ්ඩලය අපි ඇඳලා තියෙන විදිහ දැනට. මේ වම් පස දේව මණ්ඩලය. ඊට පස්සේ මේ පිළිම වහන්සේගේ දකුණු පසින් නැත්තම් විහාරයේ නැගෙනහිර දිසාවේ බිත්තියේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා සහ ඉන් 40ක් මහා ශ්‍රාවකයන් වහන්සේලායි 820 බුදුවරයන් වහන්සේලාගෙන් 14 නමක් බුදුවරයන් වහන්සේලා ඇඳලා තියෙන විදිහ තමයි ඔයාලා මේ දකින්නේ. එතකොට මේ දකින්නේ කෙලින්ම පිළිම වහන්සේට දකුණු පසින් නැත්නම් බටහිර දිශාවෙන් අර විදිහටම 40ක් මහා ශ්‍රාවකයන් වහන්සේලා සහ 820 බුදුවරයන් වහන්සේලාගෙන් 14 නමක් නිර්මාණය කරලා තියෙන විදිහ. එතකොට තිල්ලමල්ලි මේ වෙලාවේ මෙතන මොනවද ඇඳෙන්නේ? සොලොස් මස්ථාන. එතකොට සොලොස් මස්ථාන කිව්වම ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරලා ජීවමානව වැඩ සිටිය ස්ථාන 16ක් තියෙනවා. මහියංගන ඒ 12ම ස්ථාන තමයි දැන් මේ විහාරයට ඇතුල් වෙන දොරටුවට දෙපසින් අඳිමින් පවතින. ඒ ගැන වෙනම වීඩියෝ එකක් දානවා වැඩේ ඉවරුණා. මෙහෙමනම් ඔන්න ඇසල පොයට විහාරයේ බලන්න පුළුවන් හැමෝම එන්න. ඇසල පොයට ලංකාවේ වටේ පුළුවන් හැමෝම සිල් සමාදන් වෙන්න සඳගිරි සෑයට එන්න. ටීවී දෙරණ පෝදා සජීවී විකාශයේ සහිතව දවස පුරා පින්කම් ගොඩක් තියෙනවා. මේ විහාර මන්දිරයේ අපි ටීවී දෙරණින් සජීවීව විවෘත කරන අවස්ථාව විකාශය කරනවා. ඒ වගේම දවස පුරා ලස්සන පින්කම් ගොඩක් තියෙනවා. සිල් සමාදන් වෙන්න කැමති තරුණ කුඩා දරුවෝ පවුල් පිටින් පුළුවන් හැමෝම හන්තානට සිල් ගන්න එන්න. ඔබට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් සියල්ලක්ම සූදානම්. උදේ 5:00 පටන් ගන්නවා. උදේ පාන්දර එන්න බැරි අය කලින් දවසේ ඇවිල්ලා සඳගිරිසෑය නතර වෙලා උදේට සිල් ගන්න පුළුවන්. එතකොට සිල් සමාදන් වෙන දවසේ සියලු ප්‍රත්‍ය පහසුකම් අපි මේ වෙනකොටත් සැලසුම් කළනේ ජය යතින්. එතකොට සිල් ගන්න එන හැමෝම ජය සිල් ගන්නවනේ. ඔව් ජය කාංචනත් සිල් ගන්නවා. එතකොට ඔන්න සිල් සමාදන් වෙන ඔබට සියලු පහසුකම් ලැහැස්ති පුළුවන් හැමෝම සිල් සමාදන් වෙන්න ඇසල පොයට එන්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් මේ වීඩියෝ එක පුළුවන් හැමෝම සිල් ගන්න එන අය 07114962050 මගේ දුරකථන අංකයට WhatsApp එකට මැසේජ් එකක් දාන්න කී දෙනෙක් සිල් ගන්න ඔයාලත් එක්ක එනවද කියලා. එතකොට අපිට අනුමාන කරන්න පුළුවන් කීයක් එනවද කියලා. එහෙමනම් නැවතත් අපි වීඩියෝ එකක් අරගෙන එනවා. තිලින මේ වැඩේ ඉවර කරාම ඔන්න ලස්සනට වැඩේ යනවා. තිලින බණ්ඩාර කරුණාතිලක කියන page එක mention කරලා තියෙනවා පළවෙනි comment එකේ caption එකේ. පුළුවන් හැමෝම page link එකෙන් ගිහිල්ලා තිලිනව follow කරන්න කියලා ආරාධනා කරනවා. තිලිනට අපි ශක්තියක් වෙමු.